කනට මහ මෙරක් තරම්. කෙල්ල කරන්නේ නිකන් ඉන්න වෙලාවට එළියට එක්කන් ගිහින් නැගිටින්න උත්සාහ කරවන එක. කෙල්ල වත්තේ වැඩට ඉන්න අයගේ උදව්වෙන් බඩවලින් අත්වැඩක් හදාගත්තේ ඒක අල්ලන් නැගිටින්න උත්සාහ කරවන්න. මේ පුංචි කෙල්ලගේ මහන්සිය නිසාම හසරලට ඕනුණා නැගිටින්න උත්සාහ කරන්න. මෙච්චර දවසක් ඒ ගැන දහස හසරල අත්හැරලා තිබ්බේ. මල් දවස නම් හරි ගියේ නෑ. ඇයි ටික ටික උත්සාහ කරා. බේබි ඇයි මොනවද කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ යාළුවෝ නෑදෑයෝ පවා මාව අත්හැරලා දාපු වෙලාවක ඔයා මම වෙනුවෙන් කොච්චර දේවල් කරාද? ඒව හිතන්න එපා පුංචි බේබි. ඔයාට ගොඩක් පිං. මං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ පුංචි බේබි. මම මේ දේවල් කරන්නේ හරිම සතුටින්. හසරල්ගේ සිත අතීතයට දිව ගියා. එදා මහවැස්ස හොඳටම හසරල් පණ වගේ ආදරය කරේ නෙත්මිට. නෙත්මි වෙනුවෙන් හැමදේම කරා. නෙත්මිට අවශ්‍ය හැමදේම කරේ හසරල්. හරියටම එදා හසරල්ගේ ෆෝන් එකට අඳුරන්නේ නැති නම්බර් එකකින් මැසේජ් වගේක් එනවා. ඒ ෆොටෝ වගේ. හසරල් ඒවා බලද්දී ඒවා නෙත්මි කොල්ලෙක් ඉන්න එක. හසරල්ට දෙලව රත් විය. හසරල් ඉක්මනින් කාර් එක අරන් ටවුන් එකට ගියේ කෙල්ල ඉන්න තැනටය. ඒකද හසරල්ට ආව ෆොටෝ ටික දැන් ඉන්න එක. හසරල් ක්ලබ් එකට යන විටත් නෙත්මි තවත් කොල්ලෙකු සමග එතන හොරතල් වෙමින් සිටියා. හසරල් ගිහින් නෙත්මි වැදලා අරන් නෙත්මිට කඹුල් පාරක් ගහසා ඉක්මනින් එතනින් කාර් එකත් අරන් පාරට ආවා. තියෙන කේන්තියටයි දුකටයි කාර් එක කොච්චර වේගෙන් ගියාද කියලාවත් මතකයක් තිබ්බේ නෑ. හසරල් ඉස්සරහින් ඉන්න වාහනේ බේරන්න යද්දී හසරල්ගේ වාහනය පැත්තට ගිහින් අසල තිබූ ලයිට් කණුවක වැදී අතර හසරල්ගේ ඔළුව වැදී සිහි නැති වී ගියේය. වැස්ස නිසා කවුරුත් පාරේ නැසිටි අතර හසරල්ගේ වාසනාවට මෙන් පුද්ගලයෙක් එතනින් යද්දී හසරල්ගේ කාර් එක දැක හොස්පිටල් එකට කතා කර විස්තරය කිව්වේය. මොනවද පුංචි බේබි කල්පනා කරන්නේ? හසරල්ගේ කල්පනා බිඳුනේ නිමේෂගේ කටහඬින්. නෑ මම මේ කල්පනා කරේ කවුරුත් නොකරන දේවල් නෙවා කරන්නේ. මං ඔයාට ණයයි ඒවට. අයියෝ පුංචි බේබි මං කලිනුත් කිව්වනේ ඒව හිතන්න එපා. පුංචි බේබි සනීප වෙලා එන්නකෝ. හරි පණ්ඩිතාච්චි. කාලෙත් එක්ක දෙන්න ටිකෙන් ටික ගොඩක් ලං වුණා. හසරල්ගේ සිතෙත් නිමේෂ ගැන ආදරයක් ඇති වුණා. ලොකු නෝනා මේ දෙන්න දිහා බලාගෙන නොසැලෙන්න සතුටු වුණා. මොකද කියනවා නම් හසරල් ගොඩක් සතුටින් ඉන්න නිසා වගේම හසරල්ට දැන් ටික ටික ආයෙ නැගිටින්න පුළුවන් නිසා. කෙල්ලගේ උත්සාහය නිසා මාස කිහිපයකට පස්සේ හසරල්ට නැගිටින්න පුළුවන් වුණා. කාටත් වඩා සතුටුනේ නිමේෂා. මොකද කියනවා නම් නිමේෂට ඕනේ පුංචි බේබි නැගිටවන්න. හසරල්ව දොස්තර ළඟට එක්කන් ගියේ පෙන්නන්න. කන්ග්‍රැචුලේෂන් හසරල්. දැන් කොහොමද ඉතින්? නිමේෂට පින් සිද්ධ වෙනවම දැන් ගොඩක් හොඳින් ඩොක්ටර්. හොඳයි. හයියට කෙනෙක් ඉන්නත් ඕනේ ඉතින්. අපිටත් එහෙම වෙරින්නෙක් කියන්න ඕන එහෙනම්. හරි ඩොක්ටර්.